සුබ දවසක් වේවා හැමෝටම. මම අද ඔබට ගෙනන්න යන්නේ තවත් එක්ක මගේ ටෙමු ඕඩර් එකක් අන්පැකින් කරන විදිය ගැන. ඇත්තටම මේක නම් මම අන්පැකින් කරලා ටික දවසක් වෙනවා. හැබැයි ඔබට මේක ගෙනාවේ නැහැ. මේක වඩා හොඳින් පරීක්ෂා කරලා බලලා ඔබට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා ඇත්තටම මේක මේ දක්වා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේක ටර්බෝ පෑන් එකක්. කුඩා යන්ත්‍ර වර්ග, මැෂින් වර්ග එවැනි දේවල් ක්ලීන් කරගන්න බ්ලෝවරයක් විදිහට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මේ වෙනකොට ඉතාම හොඳින් මේ උපකරණය ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය මෙහි RPM එක 1,30,000ක පමණ RPM එකක් අපිට තියෙනවා. ඊට මිලි ඇම්පියර් 4,000ක පමණ බැටරි එකක් තියෙනවා. බරත් වෙනවා 296ක් විදිහට තමයි නිෂ්පාදකයා සඳහන් කරලා තියෙන්නේ. මේ තාම හිරුපුටි අතේගෙන යා හැකි ඉතා කුඩා උපකරණයක්. අපිට කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මම නම් මේක සතියක් පමණ charge නොකර පාවිච්චි කරනවා. ඒත් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙහි තියෙන මෝටර එක high speed RPM එක 1,30,000ක පමණ brushless මෝටර එකක් තමයි තියෙන්නේ. ටර්බෝ ෆෑන් එකක් තමයි අතරම තියෙන්නේ. හොඳ පවර් එකක් තියෙනවා. අපිට අනිත් එක තමයි ස්පීඩ් 3කට මේක හසුරවන්න පුළුවන්. පළවෙනි ස්පීඩ් එක, දෙවෙනි ස්පීඩ් එක හා තුන්වෙනි ස්පීඩ් එක කියලා ස්පීඩ් 3කට, ස්ටෙප් 3කට අපිට මේකේ වේගය පාලනය කරන්න පුළුවන්. මුන්සා අපිට අවශ්‍ය පරිදි අවශ්‍ය උපකරණ වල අවශ්‍ය නියමිත තැන් වලට අවශ්‍ය විදියට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේක charge කරන්න තියෙන ඇත්තටම අපිට එන්නේ charging cable එකක් විතරයි. C-type charging cable එකක් විතරයි එන්නේ. power pack එකක් එන්නේ නැහැ. අපි මේකට ලබා දෙන්න ඕන 5 volt DC voltage එකක් හා ampere 2ක ධාරාවක් ලබා දෙන්න ඕන. අපේ phone charger එකකින් වගේ එකකින් අපිට මේක charge කරගන්න පුළුවන්. තව අපිට එනවා මෙම උපකරණය සමග nozzle දෙකක්. double nozzle දෙකක් එනවා. ඒ දෙකම ඇත්තටම මැග්නටික් ටයිප් එකට තමයි තියෙන්නේ. කියන්නේ අපිට මේ උපකරණයත් එක්ක අලව ගැනීමලක් තමයි තියෙන්නේ. එමෙන්න ඉතාම පහසුවෙන් මෙම මැග්නටික් ටයිප් නොසල් දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන්. සක්ෂන් වැඩවලට අවශ්‍යතාවය අනුව. මේ බද කාර්යයෙන් ඉතාම කුඩා උපකරණයක් වුණත් වඩා හොඳින් පිරිසුදු කරගන්න පුළුවන්. වඩා හොඳ වින් පවර් එකක් මෙහි අපිට ලබා ගන්නත් පුළුවන්. මේ අපිට පෙන්වන්නේ උපකරණයේ මැෂින් එකේ පහළින් නිෂ්පාදකයා සඳහන් කරලා තියෙන දේ අත්‍තරම හිතෙන්නේ ඒ ඉන්පුට් වෝල්ටේජ් එක හා ඇම්පියර් එක තමයි ඒ ගැන තමයි තියෙන්නේ. මේක charging port එක C-type charger එකක් මම අපිට කලින් කිව්වා වගේ C-type charging clip එකක් තමයි තියෙන්නේ. port එකක් තියෙන්නේ. මේ turbo fan එක. තමයි on off switch එක ඔක. දැන් අපි දැන් බලමු කොහොමද මේක ඇත්තටම use කරන්නේ, හි power එක කොහොමද තියෙන්නේ කියලා. මැෂින් එක අපි ඔන් කරන්න එක සැරයක් බටන් එක ඔන් ඔෆ් බටන් එක සැරයක් ප්‍රෙස් කරන්න ඕන. ඊට පස්සේ අපි ස්පීඩ් මාරුවීම සඳහාත් අපි කරන්නේ ෂෝට් ප්‍රෙස් එකක්. සිග්නල් ප්‍රෙස් එකක් දෙන එක තමයි. සිංගල් ප්‍රෙස් එකකින් තමයි අපි එහි වේගය මාරු කරන්නේ. අපිට ඒක ඕෆ් කරන්න ඕන නම් යලිත් ලොං ප්‍රෙස් එකක් දෙන්න ඕන. ඊට පස්සේ තමයි මැෂින් එක උපකරණය ඕෆ් වෙන්නේ. හොඳයි යාළුවනේ, අද මම ඔබට හඳුන්වා දුන්නේ තවත් ඔබට එක ඊටම වැදගත් වෙන උපකරණයක්. තාක්ෂණ ශ්‍රේණිය තුවටත් ඕනෑම අයෙකුට මෙම උපකරණය ගොඩාක් ප්‍රයෝජනවත්. ෂොප් එක වැඩ කරන කෙනෙකුට හෝ
පරිගණක වැඩ සමග වැඩ කරන කෙනෙකුට තාක්ෂණය සමග වැඩ කරන කෙනෙකුට මේ ගොඩාක් ප්‍රයෝජනවත් උපකරණයක්. ඔබගේ භාවිතා කරන උපකරණ පිරිසුදු කර ගැනීම සඳහා ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් උපකරණයක්. මේ සම්පූර්ණ විස්තරයක් හා එය ලබාගත් ආකාරය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මම ඔබට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තබන්නම්. ඒ හරහා ඔබට පුළුවන් තවත් වැඩිදුර විස්තරය සම්බන්ධව දැනගන්න. ඉතින් ඔබ සැමට ගොඩක් ස්තුතියි.